ඔබ දකින දේ විශ්වාස කරන්න එපා. මොකද ඔබ මේ දකින්නේ සබාදහම් විසින් මිනිසාට එරෙහිව කරන අමුතුම සරදමක් විය හැකියි. සාමාන්‍යයෙන් ලෝකයේ එකම පෙනුම තියෙන මිනිසුන් දෙන්නෙක් උපදින්නේ දෛවෝපගත ලෙස ඊටාම කලාතුරකින්. ඒත් එකම ගමක, එකම විදිහක, එකම කාලයක මේ වගේ ක්ලෝන වැනි මිනිසුන් 100 ගණනක් බිහි වෙන්න පුළුවන්ද? අද අපි ඔබ එක්ක යන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සැඟවුණු පිටස්තර ලෝකයට තාමත් ප්‍රහේලිකාවක් වුණු කොඩින්හි ගම්මානයටයි. මේක නිකන් ගමක් විතරක් නෙමෙයි. විද්‍යාව පරාජය වුණු පුදුම සහගත පරීක්ෂණාගාරයක්. ඔබ කැමතිද මේ අතිශයින්ම පුදුම සහගත කතාවේ විස්මය ජනක තොරතුරු දැනගන්න? උත්තරේ ස්ටිල් සමග යන්න පුදුම සහගත කොඩින්හි ගම්මානයට. කොඩින්හි මේ නම ඇහෙනකොටත් ජාන විද්‍යාඥයන් අන්දමන්ද වෙනවා. ගෝලීය වශයෙන් නිවුන් දරුවන් ඉපදීමේ අනුපාතය 1000කට 4ක් වෙද්දී මේ ගමේ 50කටත් වඩා වැඩි. සමහර වසරවලදී මේ ගමේ දරුවන් 100ක් උපදින විට ඉන් 30ක්ම නිවුන් දරුවන්. ඔබ දන්නවද මේ ගමේ පාසලක තියෙන පන්තියකට ගුරුවරයෙක් ගියොත් ඔහුට උගන්වන්න වෙන්නේ එකම රූපේ තියෙන ළමයි 10ක් 15ක් දිහා බලාගෙන. ඔවුන්ගේ දෙමව්පියන්ට පවා Tamanගේ දරුවන් හඳුනා ගන්න බැරි වෙන තරමට මේ සමානකම සංකීර්ණයි. විද්‍යාඥයන් පවසන්නේ මේ ගමේ ගුරුත්වාකර්ෂණය හා චුම්බක ක්ෂේත්‍රයේ පවා යම්කිසි වෙනසක් ඇති බවයි. මොකද මේ තරම් නිවුන් දරුවන් සංඛ්‍යාවක් ඉපදීම ගණිතමය වශයෙන් අසම්භව්‍ය දෙයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ ගැන සොයන්න විශේෂ කණ්ඩායම් මෙවලා තියෙනවා. ඔවුන් සිතුවේ මේ ගමේ මිනිස්සු කෑමට ගන්නා ආහාරවල තියෙන රසායනයක් මේට බලපානවා ඇති කියලා. ඒත් කේරළයේ සාමාන්‍ය ආහාර රටාවමයි මේ ගමටත් උරුම වෙලා තිබුණේ. එහෙනම් මේ ගමේ විතරක් මෙහෙම වෙන්නේ? පරීක්ෂණවලදී තවත් පුදුම සහගත දෙයක් හෙළි වුණා. සාමාන්‍ය නිවුන් දරුවන් ලැබෙන්නේ වයස 30-35 ඉක්ම වූ මව්වරුන්ටයි. ඒත් කොඩින්හි ගමේදී වයස 18-20 තරුණ මව්වරුන්ටත් නිවුන් දරුවන් ලැබෙන්නේ හරියට මැජික් එකක් වගේ. ජාන විද්‍යාඥයන් ඔවුන්ගේ DNA සිටියම් ගත කළා. එෙහිදී ඔවුන් දුටුවේ මේ ගමේ මිනිසුන්ගේ ජාන ඇතුළත පිටස්තර ලෝකයට රහසක් වූ අමුතුම කීතයක් ක්‍රියාත්මක වන බවයි. ඒ කුමක්දයි සොයාගන්න අදටත් ලෝකයේ කිසිවෙකුටත් හැකි වෙලා නැහැ. දැන් අපි මේ කතාව තවදුරටත් පුදුම සහගත කරන මාතෘකාවකට හැරෙමු. මේ ගමේ රහස පවතින්නේ භූමිය මතද? ඔව්. සාක්ෂි තියෙනවා. මේ ගමෙන් සතුපුන් 100 ගණනක් ඈතට විවාහ වී යන තරුණියන්ට පවා නිවුන් දරුවන් ලැබෙනවා. ඒ කියන්නේ ඔවුන් මේ ගමේ ඉපදෙනකොටම ඔවුන්ගේ සිරුරේ මේ අභිරහස් බලවේගය තැම්පත් වෙලා ඉවරයි. අනෙක් අතට ලෝකයේ වෙනත් ඕනෑම රටක ඕනෑම ජාතියක කාන්තාවක් මේ ගමට ඇවිත් පදිංචි වෙලා අවුරුදු කිහිපයක් ගියොත් ඇයටත් නිවුන් දරුවන් ලැබීමේ වාසනාව එහෙමත් නැත්නම් අභිරහස උරුම වෙනවා. මේක වෛද්‍ය විද්‍යාවට අනුව පැහැදිලි කරන්න බැරි සිද්ධියක්. ගැමියන් පවසන්නේ මේ ගමට අධිපති දෙවියෙකුගේ ආශිර්වාදයක් කියලා. ඒත් විද්‍යාඥයන් බියවන්නේ මේක අනාගතයේදී මුළු ලෝකයටම පැතිරෙන ජාන විකෘතියක ආරම්භය වෙයි කියලා. සමහර විට අපිට නොපෙනෙන අපිට තේරුම් ගන්න බැරි විදිහට සබාදහම අලුත් මිනිස් වර්ගයක් නිර්මාණය කරනවා වෙන්න බැරිද? කොඩින්හි ගම්මානය කියන්නේ මිනිසාට විසඳ ගන්න බැරි මහා ප්‍රහේලිකාවක එක් කොටසක් විතරයි. විද්‍යාව දියුණුවයි කියලා අපි පාරම්බෑවට පස් කන්දක් යට සැඟවුණු මෙවැනි රහස්‍ය දිරියේ අපි තාමත් අන්ත අසරණයි. ඉතින් ඔබ මොකද හිතන්නේ, මේක ඇත්තටම හාස්කමක්ද? නැත්නම් විද්‍යාවට හසු නොවුණු අතිශය භයානක පරීක්ෂණයක්ද? ඔබේ හිතට එන ඕනෑම අදහසක් පහලින් කමෙන්ට් කරන්න. ඔබ දන්නා මෙවැනිම තවත් අභිරහස් තැන් තියෙනවා නම් ඒ ගැනත් අපට කියන්න. මේ වගේම පුදුම සහගත දැනුම පිරුණු වීඩියෝ බලන්න උත්තරේ සෙල් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝවේ ඔබේ මිතුරන් අතරත් ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝස් සමග නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.